කින්නරා දේවියගේ කතාව. බොහෝ ඉස්සර අතීතයේ බරණැස් නුවර කණ්ඩරේ කියලා රජ කෙනෙක් සිටියා. ඒ රජතුමා වසවර්ති දිවිය පුත්‍රයා වගේ කුඩා ලස්සනයි. මේ රජතුමා නිරන්තරයෙන්ම පංචකාම සම්පත් අනුභව කරමින් තමන්ගේ කාලය ගත කළා. रास्ते हम चले थे अब खाली है साथ तेरा छोड़ा तन्हाई सारी है दिन भी अब रात है खुशियों को छोड़ के यादें जो बची है दिल को तोड़ दे टूटे हम ऐसे कोई जोड़ा ना पा दिल से बस खुद अब ये दौड़ना आया टूटे. ඉතින් මේ කණ්ඩරී රජතුමාට වර්ණනා කරන්නට බැරි තරම් සුන්දර රූ සපුවකින් යුක්ත කින්නරා දේවි කියල අග්‍රමහේෂිකාවක් සිටියා. ඒ වගේම මේ රජතුමාට තමන්ගේ වයසේ එකට ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගත්ත දැන උගත් පංචාල චණ්ඩ නම් පුරෝහිතයෙක් සිටියා. මේ රජතුමාගේ මාලිගා පවුර ළඟ දඹගසක් තිබුණා. මේ දඹගසේ අත්තාක් රජ්‍ය මාලිගාවේ පහතින් තිබුණු වහලයකට දික් වෙලයි තිබුණේ. මේ දඹගසයට ඉතා පිළිකුල් වූ බැලිය නොහැකි ශරීර අවයව වැති සතර ගාතයම කොර වූ එක්තරා කොරෙක් සිටියා. එක් දවසක් කින්නරා දේවිය සීමැදුරු කවුළුවෙන් පිටත බලන විට මේ කොරාව දැක්කා. දුටු සැනින් ඒ පිළිකුල් සහගත කොර මිනිසා ගැන කින්නරා දේවියගේ සිතේ රාගයක් හටගත්තා. ඉන් පසු ඒ දින රාත්‍රී කාලයේ රජතුමාගේ කෙලෙස් දාහය සංසින්දවා ඔහු නිදා ගැනීම පිණිස යහනට ගිය විට මේ කින්නරා දේවිය සෙමින් නැගිට ගොස් හොඳ රස මසවුලෙන් යුක්ත ආහාර භාජනයක් සකස් කරගත්තා. ඒ දම්බ අත්ත දිගේ ගොස් අර කොර මිනිසා සිටින තැනට බැස්සා. ඉන් පසු ඒ කොර මිනිසාට තමන් සකස් කරගෙන ගිය කෑම ටික කැවුවා. ඉන් පසු ඔහු සමග පාපක්‍රියාවේ යෙදුනා. ඊළඟට බිමට බැස්ස ක්‍රමයට ප්‍රාසාදයට නැග්ගා. තමන්ගේ ඇගේ තැවරී තිබුණු කුණු දුහුවිලි ආදිය සෝදාගෙන ඇග්ගෙහි සඳුන් තැවරාගෙන රජතුමා සමග ඒ යහනේම සැතැපුණා. ඉතින් කින්නරා දේවිය මේ ක්‍රියාව පුරුද්ද කරගතා. එය නිතරම අර කොරා සමග අනාචාරයේ හැසිරෙන්ට යනවා. නමුත් රජතුමා මේ පිළිබඳව වගක්වත් දන්නේ නැහැ. ඉතින් ඒක දවසක් රජතුමා තමන්ගේ නගරයේ චාරිකාවේ ගිහිල්ල නැවත රජගෙදරට එනකොට මේ දම්බගස් සෙවනේ වැතිරී සිටි පිළිකුල් වූ කොර මිනිසාව දුටුවා. දැකලා පුරෝහිත පංචාල චණ්ඩගේ මුහුණ බලා මෙහෙම කිව්වා. මේ බලන්න පුරෝහිත මනුස්ස ප්‍රේතයේ ගෙහැටි. ඒ යාළුවා මේ වගේ පිළිකුලකෙක් එක්කත් එකට ඉන්න ගෑනු මේ ලෝකෙ ඉන්නවද දන්නේ. ඒ කතාව අහපු ඒ කෝරමිනිහා ලොකු ආඩම්බරයක් ඇතිකරගෙන දොහොත් මුදුන්දීගෙන රජතුමාට ඇසෙන්නට මෙහෙම කිව්වා. අනේ මේ දබගසට අධිග්‍රහිත දේවතාවුන් වහන්ස. අසනු මැන ඔබ වහන්සේම තමයි ඒ ගැන දන්නේ. ඉතිං කොරා කරපු මේ ක්‍රියාව දැක රජතුමාගේ පුරෝහිත බමුණා කල්පනා කළා. ඒකත් එකටම රජතුමාගේ අග බිසවුන් මේ දබගහ දිගේ ඇවිල්ලා. මේ කොරා සමග අනාචාරයේ හැසිරෙනවා වෙන්ට පුළුවන් කියලා. එහෙම හිතපු පුරෝහිත බමුණා රජතුමාගෙන් මෙහෙම ඇසුවා. රජතුමනි රාත්‍රියේදී බිසවුන් වහන්සේගේ ශරීර පහස මොන වගේද. පුරෝහිත මේ ළඟකදී ඉදලා දෙවියගේ ශරීර පහස සීතලයි. මෙහෙම කිව්වම තරහ ගන්න එපා රජතුමනි. ඔබ වහන්සේගේ දේවියම තමයි මේ පුද්ගලයාත් සමග නරක විදිහට හැසිරින්නේ. පුරෝහිත මෙච්චර ලස්සන දිව්‍යාප්සරාවක් වගේ ඉන්න මගේ මෙහෙසිය මේ වගේ ශරීරයක් ඇති මිනිසකු ළඟට යයිද? රජතුමනි මාගේ වචනේ විශ්වාස නැක්නම් අද ඉඳන් හොඳ පරීක්ෂාවෙන් ඉන්න. ඉතින් රජතුමා එදින මෙහෙසිය සමග සැතැපී අද නම් මේක හොයල බලන්ට ඕනෑ යයි සිතා නිදාගන්නා වේලාවත නින්ද ගිය අයෙක් මෙන් සිටියා. ඉසවත් රජතුමා කොයි වෙලේ නිදාගනීද කියලා හිත තමයි සිටියේ.
ඉතින් රජතුමා බොරුවට නිදාගත්තාම ඇත්තටම නිදාගත්තා කියලා හිතපු මෙහෙසිය කෑම පාර්සලයකුත් අරගෙන හිමීට කලින් වගේම පහලට බැස්සා. එවිට රජතුමාත් වෙන පාරකින් හිමීට පහලට බැහැල සෙවනැල්ලට මුවා වෙලා බලාගෙන සිටියා. එදාත් බිසවුන කොර මිනිසා ළඟට යන්නට ටිකක් පරක්කු වුණා. ඉතින් මේ නිසා ඒ කොර මිනිසාට බිසවුන් ගැන තරහක් ඇති වුණා. මොකද මෙච්චර පරක්කු වුණේ? කියලා රමන්ගේ කොර අතින් කනේ පාරක් ගැසුවා. අනේ ස්වාමීනි, ඉතින් රජතුමා නිදාගන්නකම් ඉන්නට එපායි. ඕකට ඉතින් තරහගන්න එපා. කොහොම හරි මම ආවනේ. කියලා මේ බිසව නොයෙක් වචනවලින් ඒ කොරාව සනසන්නට වුණා. ඒ වෙලාවේ මේ රජ බිසව හැසිරුණේ කොරාගේ ගෙදර ඔහු යටතේ ඉන්න ඔහුගේ භාර්යාව වගේ. අර දුන්න පහර නිසා බිසවුන්ගේ එක කරාබුවක් ගැලවිලා රජතුමා ළඟට වැටුණා. රජතුමා ඒ කුණ්ඩලාභරණය අහුලාගෙන මේ ටික හොඳට මෑති ඊළඟට මුන් කරන දේවල් බලන්ට ඕන නැහැ. කියා සිතා රජ ගෙදරට ආපසු ගියා. ඉතිං රජබිසව එදාත් ඒ කොර මිනිසා සමග අනාචාරයේ යෙදී කලින් දවස්වල වගේම ආපසු ඇවිල්ලා රජතුමාගේ ඇඳේ නිදාගන්නට හැදුවා. නමුත් එදා රජතුමා ඒකට ඉඩ දුන්නේ නැහැ. පසුදා රජතුමා මම දීපු හැම ආභරණයකින්ම සැරසිලා එන්න කියා කින්නරා දේවියට අනකලා. ඉදින් රජබිස්සව තමන්ගේ කුණ්ඩලාභරණය රන්කරුවාගේ ගෙදර යයි කියා නොපැමිණ සිටියා. එවිට රජතුමා බිසවුන්ට සැරසී එන්න කියා දැඩි ලෙසම අනකලා. දේවිය, කෝ ඔබේ කුණ්ඩලාභරණය? අනේ ස්වාමීනි, එක තැනක් පළුදු වුණ නිසා අලුත් වැඩියා කරන්ට රන්කරුවාගේ ගෙදරට යව්වා. එතකොට රජතුමා රන්කරුවා කැදවා මේ බිසවුන්ගේ කුණ්ඩලාභරණය ගෙන ගොස් බොහෝ දවසක් තබාගෙන නොදී ඉන්නට හේතුව කුමක්ද කියා ඔහුගෙන් ඇසුවා. එවිට රන්කරුවා හොඳටම බයවෙලා අනේ දේවයන් වහන්ස, මම නම් ගත්තේ නැහැ කියා කිව්වා. නුමගේ කුණ්ඩලාභරණය ගත්ත රන්කරුවා මමයි කියා තමන් අත තිබූ කුණ්ඩලාභරණය බිසවුන්ගේ දෙපා මුලට විසිකලා. එවිට රජබිසව හොඳටම භය වුණා. ඊට පස්සේ රජතුමා පුරෝහිත බමුණා ගැන්නුවා. යාළුවා, ඔබ කියපු දේ ඇත්තක්ම තමයි. මේ ස්ත්‍රිය අර මිනිසා සමඟ අනාචාරයේ හැසිරෙනවා කියා බිසව රැගෙන ගොස් හිස ගසා දමන්නට අනකලා. ඉතින් පුරෝහිත බමුණා බිසව රැගෙන ගොස් රජගෙදර එක්තරා තෑනක සැගවුවා. සංගවා රජතුමා වෙත පැමිණ රජතුමාට මෙහෙම කිව්වා. මහරජතුමනි, බිසවන් ගැන තරහගන්න එපා. ඔහොම අයත් ඉන්නව මේ ලෝකේ. ඔබ වහන්සේ එවැනි ස්ත්‍රීන්ගේ නුගුණත් සටකපටි ප්‍රයෝගත් දක්කින්ට කැමතිනම් වෙසවලාගෙන මාත් සමග මේ ජනපදයේ චාරිකාවේ යන්න එන්න. මම ඔබ වහන්සේට පෙන්වන්නම්. මේ අදහසට එකගවුණ රජතුමා තමන්ගේ මෑණියන් වහන්සේට රජය පවරාදී වෙස්වලාගෙන පුරෝහිත බමුණාත් සමග පිටත්ව ගියා. යොදුනක් පමණ ගොස් එක්තරා මාර්ගයක් අයිනේ නිදාගෙන සිටියා. ඒ වෙලාවේ එක්තරා ගෘහපතියෙක් තමන්ගේ පුත්‍රයාට භාර්යාව කරදීම පිණිස කුමාරිකාවක් කැඳවාගෙන එනවා. විශාල මංගල උත්සවයක් පවත්වලා මහා පෙරහැරකින් තමයි මේ කුමාරිකාවක් කැඳවාගෙන එන්නේ. මේක දැකපු පුරෝහිත බමුණා රජතුමාට මෙහෙම කිව්වා. මහරජතුමනි, ඉතින් ඔබ වහන්සේ කැමති නම් කලින් වෙනත් මිනිසුන් සමග ඉදල නැති මේ කුමාරිකාව ඔබ වහන්සේත් සමග සතප්පවන්ට මට පුළුවන්. යාළුවා, මේ මොනව කියනවද? මහා පෙරහැරකින් යන මේ තරුණියව කොහොම ලබාගන්ටද? ඕක නම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙනම් රජතුමනි, මගේ වැඩ බලන්න. මෙහෙම කියපු පුරෝහිත බමුණා ඉක්මනටම පාරෙන් ටිකක් ඇතුළට වෙන්ට තිබෙන ස්ථානයක ඇතුලේ රජතුමාට සැගවී ඉන්නා ලෙස දන්වා පාර අයිනට වෙලා හඬමින් සිටියා. ඉතින් අර මනාලියගේ පියා එතට ඇවිල්ලා අඬන්නට හේතුව විමසුවා. පුරෝහිත බමුණා
මේ විදියට පිළිතුරු දුන්නා. අනේ සිටුතුමනි මගේ බිරින්ද ගර්භණී වෙලයි ඉන්නේ. ඉතිං උදව්වට කවුරුවත් නැති නිසා මම ඇයව ඇගේ දෙමව්පියන්ගේ නිවසට ගෙනහින් අරින්ට කියා හිතාගෙන එක්කගෙන ආවා. අතෑර මගදිම එයට විලිරුදාව හැදුනා අර පේන ස්ථානය ඇතුළෙම හා දුකක් විඳිනවා. ඒත් මට කරන්ට දෙයක්කුත් නැහැ. මට එතෙන්ට යන්ටත් බැහැ. අනේ පුළුවන් නම් එක ගැහැනු කෙනෙක් දෙන්න. ඕක සුළු දෙයක් මේ. අපිත් එක්ක ගොඩක් කාන්තාවෝ ඇවිල්ලා ඉන්නවා. එතනින් එක්කෙනෙක් දෙන්නම්. ඒත් පොඩි ගැටලුවක් තිබෙනවා. අපේ කුල චාරිත්‍රයක් තිබෙනවා. කන්‍යා ස්ත්‍රියක් තමයි දරුවෙක් වදන්න උදව් කරන්ට ඕනෑ. එහෙම උදව් කරන කන්‍යාවට ගොඩාක් යසයිසුරුත් ලැබෙනවා. පුරෝහිතයා එහෙම කිව්වාම අර ගෘහපතියා හිතුව ඒක ඇත්තක්ම තමයි කියල. ඉතිං ඔහු හිතුවා මේක නම් බොහොම සුබ නිමින්තක්. මගේ මේ ලේලිත හොඳට දරුමුණු පුරන් ලැබිල අපේ නිවස ලස්සනට තියවි. ඉතිං එහෙම හිතපු ඔහු තමන්ගේ පුතාට සරණ පාවා දෙන්නට කැඳවාගෙන යන අර කුමාරිකාවව ගැබිනියට උදව් කිරීම පිණිස යැව්වා. කුමාරිකාවත් ගැබිනිය ඉන්නවා කියපු ස්ථානයට ගියා ඇය අනංගයාගේ වගේ සුන්දර රූපයක් තිබෙන රජතුමාව දැක්කා. දැක්ක ගමන් රාගය ඇති වුණා. ඉන් පසුව ඒ රජතුමාත් සමග අනාචාරය හැසිරුණා. सपने बदे राहें कठिन लेकिन हौसला है मैं कभी ना गिरूं अंधेरा घना पर रोशनी भी है जिसमें जुनूं हो वो रुकता नहीं है drop कदम आगे बढ़ा दुनिया कहे रुक पर दिल कहे छोड़ा ना गिर के उठ फिर से तोड़ जब तक जी तब तक जोर उड़ान भर आसमां छू तेरे दुम पे दुनिया झूमे तू රජතුමාත් මැගේ අභිනව ක්‍රියාව පවා මේ වගේන කියලා බොහොම සතුටට පත්වෙලා තමන්ගේ ලක්ෂයක් වටින පේරෑස් මුද්ද ගලවලා ඒ කුමාරිකාවගේ ඇගිල්ලේ පැළදුවා. ඉන් පසු ඇය පිටත් වුණා. ගෘහපතිතුමා ඒ කුමාරිකාවගෙන් වදපු දරුවා ගැන විමසුවා. ඒ කුමාරිකාව පිළිතුරු දුන්න රන්වන් පුතෙක් වැදුවා කියලයි. ගෘහපතිතුමාට ඒ ගැන බොහොම සතුටට පත්වෙලා ඇය රැගෙන පිටත් වුණා. මේ වෙලාවේ පුරෝහිතයා රජතුමාගේ පේරෙස් මුද්ද නැති බව දැක්කා. ඉකින් බලන්නකෝ රජතුමනි කලින් මිනිස්සෙකු සමග සම්බන්ධකමක් පවත්වා නැති. කුමාරිකාවන් මේ විදියට හැසිරෙනව නම් අනිත් මෙවැනි කාන්තාවන් ගැන කවර කතාද. මේ අතර යහපත් ශ්‍රියා කාන්තාවනුත් ඉන්නවා. රජතුමනි කුමාරිකාවට කිසියම් දෙයක් දුන්නාද? එසේය. මම මගේ ලක්ෂයක් වටිනා පේරෑස් මුද්ද ඇයට දුන්නා. අයියෝ රජතුමනි ඒ තරුණියද ඒ වගේ වටිනා දෙයක් දුන්නේ ඇයි? කියා පසුපසින් ලුහු බැඳගෙන ගොස් ඒ කුමාරිකාව නැගී යන කරත්තය අතින් අල්ලගෙන නවත්වනු ලැබුවා. ගෘහපතිතුමා පැමිණ කාරණාව විමසුවා. එවිට පුරෝහිතයා මෙහෙම කිව්වා. මේ කුමාරිකාව මගේ බැමිණිය ළඟ තිබුණු මුද්ද හොරකම් කරගෙන ඇවිල්ලා. එක ලබාගන්නයි මම මේ ආවේ. ඒ වෙලාවේ ඒ කුමාරිකාව අනේ උඹ කරපු හොරකමක මහත කියා ඔහුට අංගවනු පිණිස පුරෝහිතයාගේ අල්ලකොනිතා මුද්ද ආපසු ලබා දුන්නා. ඉතින් මේ විදියට ඒ පංචාල චන්දනම් පුරෝහිත බමුණා ස්ත්‍රීන්ගේ නුගුණ නොයෙක් ක්‍රමවලින් රජතුමාගේ සිතට ඒත්තු ගැන්වුවා. ඉන් පසු තවදුරටත් නුගුණ පරීක්ෂා කිරීමට දඹදිව චාරිකාවේ පිටත් වන්නට සූදානම් වුණා. යාළුවා මුළු දඹදිවම ඇවිදලා තවත් කාලේ නාස්ති කරගන්න ඕන නෑ. තවදුරටත් ඒ දේවල් දැකීමෙන් අපිට මොන පලක්ද? මේ දැක ටික හොඳටම ඇති කියා රජතුමා ආපසු බරණැස් නුවරටම ආවා. ඉන් පසු පුරෝහිත බමුණා කින්නරා දේවියට සමාව දෙන්න කියා රජතුමාගෙන් ඉල්ලා සිටියා. රජතුමාත් ඇයට සමාවදී අගබිසෝ තනතුරින් පහ කළා. වෙනත් පිසවුන් වහන්සේ නමක් අගබිසව බවට පත් කරගත්තා. අර කොරාවත් ඝාතනය කළේ නැහැ.
ඔහුව එතැනින් ඉවත්කොට රජ ගෙදර පැත්තට නැමනු දබ අත්තද කපා ඉවත් කළා. ඉන්පසුව පුරෝහිතයගේ අනුශාසනා පරිදි රාජ්‍යපාලන කටයුතු සිදු කළා. ඉතින් මේ විදියට ස්ත්‍රීන්ගේ නුගුණ ප්‍රකාශ කළ කුණාල කොවුල් රජතුමා තවදුරටත් ඒ ගැන සඳහන් වන ක්‍රිෂ්ණ කුමාරිගේ කතාව වගේ මේ කින්නරා දේවියගේ කතාවත් ඉදිරිපත් කළා. මේ විදියට එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අලුතෙන් පැවිදි වූ ස්වාමීන් වහන්සේලා 509ට හිමාල පර්වතයේ 3 යෝදුන් උස ඇති රන්සිරියල් ගල්තලාව මත වැඩහිඳිමී මේ දේශනාව පවත්වා වදාළසේක. මේ කුණාල රජතුමාගේ ධර්ම දේශනාවට සවන් දුන්න සියලු දෙනාම වගේ කාමයන් ගැන කල්ලකිරීමක් ඇති කරගෙන අප්‍රමාදීව පින් දහම දියුණු කරගෙන දිව්‍ය ලෝකවලම ඉපදුනා. ඒ ධර්ම දේශනාව අවසන් වෙනකොට ඒ ස්වාමීන් වහන්සේලා තමන්ගේ හිතේ පිළිවෙත් පුරන්න තිබුණු අකැමැත්ත දුරු කරගෙන මේ දුක්ඛිත සංසාරයෙන් හිමාල පර්වතය තරම්ම දුක් ගොඩක් කෙලවර කරලා දමල සෝතාපන්න ඵලයට පත් වුණා. ඉන් පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාට තවදුරටත් බණ භාවනා කරන හැටි ඊතා සුන්දර විදියට කියලා දුන්නා. ඒ ධර්මයට අනුව අප්‍රමාදීව බණ භාවනා කරපු ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා 509ම ඊතා ඉක්මනින්ම හැම දුකක්ම කෙලවර කරලා ශාන්ත නිර්වාණය අවබෝධ කරගත්තා. තවත් මෙවැනි ජාතක කතා නැරඹීමට අපේ YouTube නාලිකාව subscribe කරන්න, like කරන්න, ධර්ම දානයක් ලෙස ෂෙයා කරන්න, කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඔබ සැමට තෙරුවන් සරණයි. සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිටයි.